بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් يسبح لله ما في السماوات وما في الأرض الملك القدوس العزيز الحكيم هو الذي بعث في الأميين رسولا منهم يتلو عليهم آياته ويزكيهم ويعلمهم الكتاب والحكمة وإن كانوا من قبل لفي ضلال مبين وآخرين منهم لما يلحقوا بهم وهو العزيز الحكيم ذلك فضل الله يؤتيه من يشاء والله ذو الفضل العظيم පාලකයා වූද පවිත්‍ර වූද සියල්ල අභිබවා යන්නෙකු වූද ප්‍රඥාවන්ත වූද අල්ලාහ්ව ආස්හි හා මිහිතලයේ ඇතිද සුසුද්ධ කරති. ඔහුමය ලිවීමට කියවීමට නොහැකි අයට තමන්ගේ වදන් ඔවුන්ට කියාපාන ඔවුන්ව සුසුද්ධ කරවන ඔවුන්ට පුස්තකය හා ප්‍රඥාව හදාරවන දූතයෙකු ඔවුන් අතරින්ම එවේ. ඔව්හු මීට පෙර නිශ්චිත වශයෙන්ම පැහැදිලි නොමගෙහි ඌහ. තවමත් ඔවුන් සමග නොඌ සිසු අය වෙනුවෙනුත් එම දූතයාව එවෙමු. ඔහු සියල්ල අභිබවා යන්නෙකු හා ප්‍රඥාවන්තද වන්නේය. එය අල්ලාහ්ගේ සම්පත්ය. Taman අභිමත කළ අයට ඔහු පිරිනමන්නේය. අල්ලාහ් ඊතා මහත් සම්පත් හිමිකරුය. مثل الذين حملوا التوراة ثم لم يحملوها كمثل الحمار يحمل أسفارا بئس مثل القوم الذين كذبوا بآيات الله والله لا يهدي القوم الظالمين. තවුරාතේ ඉසිලීමට සලස්වා පසුව එය උසුලා නොගත් අය ග්‍රන්ථ උසුලාගත් බූරුවන් සේවිය. අල්ලාහ්ගේ වදන් අසත්‍ය කළ සමූහයන්ට කොපමණ බිහිසුණු උදාහරණයක්ද මේ. අල්ලාහ් අපරාධකාර පිරිසට මඟ පෙන්වන්නේ නැත. قل يا أيها الذين هادوا إن زعمتم أنكم أولياء لله من دون الناس فتمنوا الموت إن كنتم صادقين ولا يتمنونه أبدا بما قدمت أيديهم والله عليم بالظالمين. قل إن الموت الذي تفرون منه فإنه ملاقيكم ثم تردون إلى عالم الغيب والشهادة فينبئكم بما كنتم تعملون. නබිවරයාණනි පවසව. යුදෙව්වනි සෙසු ජනයා හැර නුඹලා අල්ලාහට ඊතා සමීපතෙන් යනුවෙන් නුඹලා සිතන්නේ නම් එම විෂයෙහි නුඹලා සත්‍යවාදී නම් නුඹලා මරණය ප්‍රිය කරව. ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් කිසිවිටක ඔවුන් එය ප්‍රිය නොකරති. අල්ලාහ් අපරාධකාරයින් පිළිබඳව සර්වඥානීය. නබිවරයාණනි පවසව. නුඹලා කවර මරණයකින් මිදී දුවන්නේද? එය නුඹලාව මුණ ගැසේවි. පසුව গুপ্ত හා දෘශ්‍යමානයේ දන්නා අතරට ගෙන යනු ලබන්නේය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව ඔහු නුඹලාට දැනුම් දෙන්නේය. يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن
كنتم تعلمون فإذا قضيت الصلاة فانتشروا في الأرض وابتغوا من فضل الله واذكروا الله كثيرا لعلكم تفلحون وإذا رأوا تجارة أو لهوا انفضوا إليها وتركوك قائما قل ما عند الله خير من اللهو ومن التجارة والله خير الرازقين විශ්වාස කළවුනි ජුමුආ එනම් සිකුරාදා දිනෙහි සලාතේ සඳහා කැඳවනු ලබන විට අල්ලාහ්ව සිහිපත් කිරීමට නුඹලා ඉක්මන් කරව. ව්‍යාපාරික කටයුතු අතහැර දමව. නුඹලා දන්නේහි නම් එයම නුඹලාට ශ්‍රේෂ්ඨ වන්නේය. සලාතය අවසන් වූ පසු මහ පොළවේ විසිරී ගොස් අල්ලාහ්ගේ සම්පත් සොයව. අල්ලාහ්ව අධික ලෙස සිහිපත් කරව. නුඹලා ජයග්‍රාහකයින් විය හැකිය. ඔව්හු එක් ව්‍යාපාරයක් නැතහොත් එක් අනවශ්‍ය සිදුවීමක් දුටු විට ඔබව සිතගත් විලසින් අතහැර දමා දුවන්නෝය. නබිවරයාණනි, අල්ලාහ් අභියස ඇති දෑ අනවශ්‍ය සෙල්ලමට හා ව්‍යාපාරයට වඩා ශ්‍රේෂ්ඨය. අල්ලාහ් ජීවන සම්පත් ලබා දීමෙහි ශ්‍රේෂ්ඨයා වන්නේය.